තූතන්ඛාමුන්ගේ ශාපය. අවසාන කොටස. ශාපලත් සුසානයේ ඛේදවාචකය. ශාපය තවදුරටත් කැණීම් සඳහා සම්බන්ධ වූ එමෙන්ම එහි වූ මරණීය නිශ්චලතාවයට බාධා කළවුන් සියල්ල කෙමෙන් නමුත් නිශ්චිතවම දඩයම් කරමින් සිටි අතර එහි මීළඟ ගොදුර ජෝර්ජ් වුල්නම් මහතා විය. ධන කුවේරයෙකු වූ ජෝර්ජ් ඇමරිකාව හරහා දුම්රිය මර්ග තැනීමෙන් කෝටිපතියෙකු බවට පත් වී සිටි අතර කිසිදු විශේෂ හේතුවකින් තොරව ඔහුට තූතන්ඛාමුන් දැකීමට සිතුවිය. ඔහු ඊජිප්තුවට පැමිණ සොහොන්ගැබ නිරීක්ෂණය කළ අතර එහි පැවති පළුව වාතය ගැන ඔහුගෙන් නොරිස්සුම් වදන් කිහිපයක්ම පිට වී තිබිණි. කිහිප දිනකින් ඔහු ඉතා පුදුම සහගත ලෙස ප්‍රංශයේදී මියගිය අතර පසුව එය පෙනහළු තුළට රුධිරය ගලා යාමෙන් සිදු වූ මරණයක් ලෙස වෛද්‍ය පරීක්ෂණවලදී ප්‍රකාශ කෙරිණි. ආරෝන් එම්බර් පළමුව සොහොන් කුටියට එළඹි කිහිප දෙනාගෙන් කෙනෙකු වූ අතර ඔහු මලවුන්ට ගරු කළ ඉතිහාසයට ආදරය කළ පුද්ගලයෙකු විය. ඔහුගේ මූලික පරීක්ෂාවෙන් පසු ඔහු ඇමරිකාව බලා පිටත් වූ අතර බැල්ටිමෝර්හි සිය නිවසේහි සාමකාමී දිවියක් ගෙවමින් සිටියදී විශ්වවිද්‍යාලයේ ඉල්ලීම මත ඔහුගේ ඊජිප්තු අත්දැකීම් අලලා කෘතියක් සම්පාදනය කිරීම ආරම්භය. එහි අවසානය පෙනෙන මානයේ තිබූ අතර ඔහු විසින් එය The Egyptian Book of the Dead ලෙස නම් කර තිබිණි. ඔහු එහි අවසාන පරිච්ඡේදය අරඹා තිබූ අතර සිය බිරිඳ විසින් සංවිධානය කර තිබූ සැදෑ සාදයකට සහභාගී වීම සඳහා මොහොතකට පහළ මාලයට පැමිණියා පමණකි. ඔහු පැමිණි කාමරයෙන් බුරා ඇවිලෙන මහ ගින්නක් හටගත් අතර ඉන් මුළු නිවසම පිළුස්සී දරසෑයක් බවට පත්විය. ජීවිතයෙන් වන්දි නොගෙවා ආරෝන් එසේ දිවි ගලවාගත් අතර ඉන්පසු ඔහු මලවුන් පිළිබඳ එක් වචනයක් හෝ දෙඩුවේ නැත. හෝවාර්ඩ් කාටර්ට වහාම පිටුපසින් නිර්භීත දෙවැනියා ලෙස සොහොන්ගැබට ඇතුළු වූයේ සාමිවර කාරණවන්ගේ පෞද්ගලික ලේකම් වූ රිචඩ් බෙතෙල් මහතා වූ අතර කා අතරත් ජනප්‍රිය කිසිදු සතුරෙකු නොසිටි ඒ මහතාගේ ප්‍රාණය නිරුද්ධ වන තුරු ගෙල මිරිකා මරා දමා තිබූ නිසල දේහය හෝටල් කාමරයේ තිබී හමු වූයේ සොහොන්ගැබෙහි තුන්වන අදියර ගවේෂණය කරන සමයේදීය. තනි රත්තරනේ මෘත කලේබරේ විවෘත කිරීමෙන් පසු තූතන්ඛාමුන්ගේ මමීකෘත දේහයේ එක්ස්රේ සේයාරූ කිරීමේ භාරදූර රාජකාරිය පැවරුනේ ශ්‍රීමත් ආර්ච්බෝල්ඩ් ඩග්ලස් රීඩ් මහතාට වන අතර එය සාර්ථකව නිම කිරීමෙන් ගෙවී ගිය තුන්වන දවසේ අද්භූත ලෙස අසනීප වූ ඔහු කිසිදු හේතුවක් සොයා ගැනීමට පෙර එදිනම මරු වැළඳ ගත්තේය. මීට අමතරව සොහොන්ගැබට ඇතුළු වූවන් අතරින් රිචඩ් ලුට්රෙල් හෝටලයේ සත්වන මහලින් පැන දිවි නසාගත් අතර ඊජිප්තුවේ අලි කමාල් කුමරු බිරිඳගේ වෙඩි පහරකින්ද ශ්‍රීමත් ලීස්පෙක් කයිරෝහි දුම්රිය මැදිරියකදීද ඝාතනය විය. කාටර් පසකින්ම සිටියේ මේ ශාසනික විෂවීමෙන් කැණීම් අතරතුරදීම අභාවක් ප්‍රාප්ත විය. සොහොන්ගැබ සොයාගත් එහි මුද්‍රාව ගලවා ద్వාරය විවෘත කළ ඊට පළමුව ඇතුළු සියල්ල පළමුව අතගා බලා සියල්ලන්ටම වඩා මෘතදේහයන්ට වඩාත්ම කිට්ටු වී කටයුතු කළ හෝවාර්ඩ් කාටර් කිසිදු අතුරු අන්තරාවකින් තොරව එහෙන් වෙසෙමින් උන් අතර ශාපය විය නොහැක්කක යන බවට ඇතැම්හු එය උදාහරණයට ගනිති. එහෙත් ශාපයකින් සිදු නොවී උග්‍රතර විෂබීජයකින් විෂවායුවකින් වැනි කිසියම් භෞතිකමය සාධකයකින් මියගිය උන් මිය යන්නට ඇතේ කියන්නන්ගෙන් ඇසිය යුතු එකම ප්‍රශ්නය ඒ සියල්ලට සැමටම පෙර මුහුණ දුන් කාටරින් මිය නොගියේ මන්ද යන්නය. ඊට කිසි කලෙක කිසිවෙකුට පිළිතුරු දිය නොහැකි වූ අතර අදටත් මීට අනුමාන හෝ පෙරීම් මිස විද්‍යාත්මක පැහැදිලි කිරීමක් බලාපොරොත්තුවෙන් භෞතිකවාදී වූ අහස පොළව ගැටලති. සැබවින්ම කාටර් ශාපයෙන් ගැලවුනිද? මම එයට නැතේ කියමි. මදක් සිතා බලන්න. කාටර් ශාපයෙන් එක්වර නොමැරුණද ඔහු තරම් මින් වෙලා ගැනුණු අන් කිසිවකු නොසිටියා නොවේද? වසර 17ක් මුළුල්ලේ ඔහු ඉපැරණි වස්තුන් අතර වෙසෙමින් පල්ගද ඇති බර වාතය ආග්‍රාණය කරමින් හදිසියට බඩට දමාගත් කිසිවකින් ජීවිතය සරි කරගනිමින් ගිනි ගහන වැල්ලේ බඹ ගණනක් යට පෞරාණික සොහොනක සිය ජීවිතයෙන් 4 පංගුවක් ගෙවා දැමීමම ශාපයක් නොවේද? ඉන් ඒ කෙලවර වූයේ නැත. අතිශය වෙහෙසකර ඒකාකාරී කර්තව්‍යයක වසර ගණනක් එක හුස්මට නිරත වී හිද ලෝකයට ක්‍රමානුකූලව හා විස්තරාත්මකව සුචි කොට සකස් කළ කෞතුක භාණ්ඩ 8000කට වඩා ඉතිරි කොට ගිය මේ මිනිසා ඊට වසර කිහිපයකට පසු වසා පද්ධතියේ ඇති වූ දරුණු පිළිකාවකින් දුක් විඳ හුදකලාව දුක්ඛිතව දීර්ඝ වේදනාත්මක මරණයකට මුහුණ දී 1939 වසරේ සිය තට්ටු නිවාසයේ කාමරයකදී මෙලොව හැරගොස් තිබිනි. ප්‍රකෝටි ගණනක සම්පත් සහ වස්තුන්
සිය දෑගිලි වලින් හුරතල් කළ මිනිසා ඉන් තඹයක සුව නොවිද මරණීය සටනේදී උණුසුම් මිනිස් ස්පර්ශයක සහාය නොලබාම අවසන් හුස්ම පොදවා තලයට මුසුකොට තිබිනි. එය ශාපයක් නොවේ නම් කවරාකාරයේ වාසනාවක්ද යන්න තර්කයෙන් යුතු ඔබේ මනස විසින් ඔබට පිළිතුරු සැපය යුතුම පැනය මම කියමි. තූතන්ඛාමුන්ගේ ශාපයේ අදුරු සෙවණැල්ලෙන් වැසී අළු වී ගිය මිනිස් ජීවිත පිළිබඳ කතාන්දරයේ එසේ අවසන් වනමුත් ඔබ මනසේ ගැටලු බොහෝ ගණනක් ඉපදුණු බවත් ඇතැම්මා ශාපයක් මෙන් වසර ගණනක් ඔබ සිතෙහි හොල්මන් කිරීමට ඉඩ ඇති බවටත් මම ඔබට අනතුරු අගවමි. භෞතිකවාදයෙන් සුපෝෂිත මනසකට මෙය හුදු අහඹු සිදුවීම් රැසක එකතුවකේ සිතෙනු ඇත. එවැන්නෙකුගෙන් මේ මතු දැක්වෙන තූතන්ඛාමුන්ගේ ගේ සියවස් බර ගණනක් ඉපැරණි මමීකෘත දේහයේ වුවනත දෙස වරක් බලා සියල්ල අමතක කර දමන ලෙසටත් අනෙක් සියල්ලන්ගෙන්ම තූතන්ඛාමුන්ගේ බාධා වූ දීර්ඝ නින්දට ඔහු පැතූ නිදහස ලැබේවාය කියා ප්‍රාර්ථනා කරන ලෙසටත් අවසානයේදී ඉල්ලා හිඳිමි. කොටස් 9කින් සමන්විත වූ තූතන්ඛාමුන්ගේ කථාංගය මෙසේ නිමිය.